හලෝ good morning හැමෝටම ඉතින් ඔන්න මම අද අරන් ආවා ඔයාලට විශේෂ වීඩියෝ එකක්. ඉතින් මේක හදාගත්තොත් අපිට පුළුවන් මාසෙකට අමතර ආදායමක් හොයාගන්න. ඉතින් ඒ හොයාගන්න මම අද අරන් ආවේ රසම රස කෑමක්. ඉතින් ඒ කෑම එක හදන්න ඕමනා වෙනවා. අපි සාමාන්‍යයෙන් ගෙදර පාවිච්චි කරන අඬු කෝප්පෙන් තමයි මම ගත්තේ හැමෝටම ලේසි වෙන්න. ඉතින් ඒ අඬු කෝප්පෙන් පාන් පිටි කප් 3ක් ගත්තා. ඒ අඬු කෝප්පෙන්ම හාල් පිටි කප් එකකුත් දාලා ඊස්ටේ හැන්දකුත් දාලා අවශ්‍ය තරමට ලුණු ටිකකුත් එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඒ කලවම් කරපු මිශ්‍රණයට උවමනා වෙන්නේ විශේෂයෙන්ම පොල් කිරි. හොඳ උකු පොල් කිරි කප් එකක් එකතු කරගන්නවා. ඒ එකතු කරගෙනත් කලවම් කළා ඊට පස්සේ උවමනා වෙන්නේ මද රස්නෙන් උණු වතුර. ඉතින් ඒ උණු වතුර එකතු කරගන්නකොට ටික ටික එකතු කරගන්න. මෙහෙම අනාගෙන අපි හදාගන්න ඕනේ හොඳ උකු මිශ්‍රණයක්. ඉතින් මේ වීඩියෝ එක වගේම මගේ කලින් තියෙනවා පැණිවලලු වීඩියෝ එකක් වගේම උඳුවලලු වීඩියෝ එකකුත්. ඉතින් ඊට අමතරව තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන වෙලා තියෙන්නේ පොල් කිරි දාලා හදන පැණිවලලු එකක්. ඉතින් මේක හදන්න හරිම ලේසි. ඔයාලට පුළුවන් හදලා සෑහෙන මුදලක් හොයාගන්න. ඉතින් එහෙමනම් මං හිතනවා ඔයාලත් මේ විදිහට පැණිවලලු එක හදයි කියලා. මේ විදිහට වතුර ටික ටික උණු වතුර එකතු කරලා මද රස්නෙන් උණු වතුර එකතු කරලා කැඩි කැඩි වැටෙන පදමට තමයි මේ මිශ්‍රණය අනා ගන්න ඕනේ. මට උවමනා වුණ වතුර ප්‍රමාණය තමයි ඒ ගත්ත කප් එකයි කිරි කප් එකයි තමයි ගියේ. ඉතින් ඔන්න ඔය විදිහට කැඩි කැඩි වැටෙන පදමට අපි මේ මිශ්‍රණය අනා ගන්න ඕනේ. විනාඩි 10ක් 15ක් විතර වගේ අපි මේක වහලා තියාගමු. දැන් මේ විනාඩි 15කට විතර පස්සේ දැන් අපිට තියෙන්නේ පැණිවලලු එක හදාගන්න. ඒකට මම මේ පාවිච්චි කරන්නේ පයිපින් බෑග් එකක්. ඒකට නොසෙල් එකක් දාලා තමයි හදාගන්නේ. නැත්තම් නොසෙල් එකක් නැත්තම් පයිපින් බෑග් එකක් අරගෙන කට පොඩිවට කපලා අපිට වක් කරගන්නත් පුළුවන් පැණිවලල්ල. මේ විදිහට ටිකක් දාලා අපි දැන් පැණිවලල්ල හදාගමු. මේ විදිහට මම හදාගන්න නම් කඩේටනේ අපේ. ඉතින් ටිකක් ලොකුවට තමයි හදාගන්න. ඔයාලට මෙච්චර ලොකුවට නැතුව උවමනා ප්‍රමාණයට හදාගන්න පුළුවන්. මම කරන්නේ තාච්චි දෙකක් තියාගෙන එකටම මේ තාච්චියට වක් කරගෙන යාන්තම් බැදෙනකොට අනික් එකට මාරු කරගන්නවා. ඉතින් එහෙම තමයි වැඩිපුර හදාගන්න හින්දා ඉතින් ඔයාලට තනි තාච්චියක් ලිපේ තියලා පෑන් එකක් ලිපේ තියලා හදාගන්නත් පුළුවන් ටිකක් හදනවා නම්. මේ විදිහට කරකවලා පැණිවලල්ල දෙපැත්ත හරවලා බැද ගන්න ඕනේ රන්වන් පාට වෙනකන්. මේ විදිහට තමයි පැණිවලල්ල බැදීගෙන එනකොට පේන්නේ. ඉතින් මම මෙන්න මෙහෙම යාන්තමට බැදෙනකොට ඒක අරගෙන අනිත් තාච්චියට දාගන්නවා. ආයෙමත් මේ තාච්චියට එකක් වක් කර ගන්නවා. මේ විදිහට මම කලින් මගේ පැණිවලලු වීඩියෝ වල පෙන්නලා තියෙනවා පැණියක උණු කරගන්න විදිහ. ඉතින් මම අද පැණියක උණු කරන විදිහ පෙන්නන්න ගියේ නැහැ. ඔයාලා ඒ වීඩියෝ එකට ගිහිල්ලා පැණියක හදන හැටි දන්නේ නැත්නම් බලා ගන්න පුළුවන්. බලාගෙන මෙන්න මෙහෙම බැදගත්ත පැණිවලල්ල රස්නෙන්ම පැණියකට දාගන්න ඕනේ. මේ පැණි එකත් අපි දාගන්නකොට මතක ඇතිව ටිකක් රස්නෙන් තියෙන්න ඕන පැණියක. පැණියක නිවිලා තියෙන්න බෑ. පැණියක උණු කරගන්නකොට ඇඟිලි දෙකට අල්ලලා ඇලෙන පදම එනකොට ඒ පැණියක උණු වෙලා ඇති. ඒ වීඩියෝ එකටත් ගිහිල්ලා බලන්නකෝ. ඒ පැණියක හදාගන්න විදිය හොඳට තියෙනවා ඔයාලට ලේසි වෙන්න. මේ විදිහට තියලා පැණියකට දාලා පොඩ්ඩක් තද කරගෙන ඉන්නකොට පේනවා මේ පැණිවලල්ල ඇතුළට පැණි ටික යනවා. ඉතින් ලස්සනට පැණි ටික උරාගත්තම හොඳ බරකට පැණිවලල්ල
අපට හදාගන්න පුළුවන්. මෙන්න තියෙනවා මං හදාගත්ත පැණිවලලු ටික. ඉතින් ලොකුවට පෙනුමට තියෙනවා. ඔයාලට ඕමනා ප්‍රමාණයට හදාගන්න එහෙනම් මාත් එක්ක අද එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙමනම් අද වීඩියෝ එකත් බලලා හොඳ නම් මට ලයික් එකක් දාන්න. එහෙමනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. සුබ දවසක්.